ආදරණීය රණවීර වාගේ විශ්වකර්ණකූල කවුලේ සම්බින අවසරයි ඒ වගේම ජයබෙදම රණවීර ගම්මානේ ඒගොල්ලම සමාජ වෙන අවසරයි මාතෘභූමියේ නිදහස වෙනුවෙන් තම ශරීරාංග පුද කළ ආදරණීය රණවීරවා එස්.පී. මන්දුරාවේ රණවීර මහතාණන්ගේ අද දිනයේදී එතුමා අවසන් ගමන යන බව ඉතින් රණවීර සේවා අධිකාරියේ නඩු සභාපති බ්‍රිගේඩියර් ඉස්ලාමික එස්.පී. කොහන මහතා ඇතුළු සියලුම නිලධාරීන්ගේ ශෝකය මම දිස්ත්‍රික් නිලධාරී වශයෙන් මේ මොහොතේ ප්‍රකාශ කර සිටිනවා. ඇත්තෙන්ම මම රණවීර සේවා අධිකාරියේ පොළොන්නරුව වාර දිස්ත්‍රික් නිලධාරී වශයෙන් කටයුතු කරන්නේ 2020 වසරේ. ඉතින් ඒ වසරේම මේ රණවීර ගම්මානය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවතින එකම රණවීර ගම්මානය දිය බෙදම රණවීර ගම්මානයේ ආපු පළවෙනි දවසේ ඉඳන් මම මේ හැම දෙයක්ම ඇවිත්තා. එතකොට එදා පටන් මේ අපේ ආදරණීය රණවීර වණ දැන් අඳුරගත්තා. ඉතින් මේ මොහොතේ ඉඳන් දැන් වසර 6ක් කාලය සීමාව තුළදී මම මේ රණවීර ගම්මානයේ සෑම වසරකම පැමිණෙනවා ගොඩක් කරන මාස දෙක තුනක සැරයක් වෙනවා. මේ අවස්ථාවේදී ඔවුන්ගේ මේ රණවීර ගම්මානයේ රණවීරයන් අපේ රණවීර සේවා අධිකාරිය හරහා ලබා දෙන වැඩසටහන් වලදී විශේෂයෙන් ආපාදිත උපකරණ ඇතුළු ඒ ලබා දෙන සියලුම වරප්‍රසාද වලදී අපේ මధుරාවේ මහතා මට මතක් කරන්න ඕනේ එතුමාගේ විතරම තිබ්බේ මට නෙවෙයි මට වැඩි අපහසු රණවීරට ලබා දෙන්නේ. ඒ වගේ අදහසක් තමයි ඔහුගේ නිතරම තිබ්බේ. ඉතින් ඒ වගේ මේ Taman ආපාදිතලා හිටිය තව සහෝදර රණවීරවරුන් ඒ ඔහුට හම්බෙන ආපාදිත උපකරණ පවා පරිත්‍යාග කිරීමට තරම් ඒ තුම් හදවතක් විතර නෙවෙයි. ඉතින් මේ අද දිනේදී අවසන් ගමන් යන අතරින් ඉතින් ඒ අඩුව මේ රණවීර ගම්මානයේ වගේම පොළොන්නරුව දිස්ත්‍රික් රණවීර ප්‍රජාවන්ට ගොඩක් බලපානවා. ඉතින් අපි බෞද්ධයන් වශයෙන් අපි ප්‍රාර්ථනා කරන නිර්වාණය කරා ඔහුට යමට හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මම පොළොන්නරුව දිස්ත්‍රික් සියලුම සංසද රණවීරයන් වෙනුවෙන් රණවීර සේවා අධිකාරියේ වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරනවා. අන්නමල්ලි